ඉතින් ඔස්ට්‍රේලියාවට 482 ජොබ් එකක ඔයාගේ පාර්ට්නර් හරි ඔයාගේ හස්බන්ඩ් එක්ක හරි ඔයා එද්දි පාර්ට්නර්ට මොන වගේ ස්කිල්ඩ් ක්වොලිෆිකේෂන් එකක්ද මොන වගේ එක්ස්පීරියන්ස් එකක් තිබ්බොත්ද ජොබ් එකක් හොයාගන්න ලේසි. අද කතා කරන්න යන්නේ ඔන්න ඔය දේ ගැන. මං හිතනවා ඔයාලට වැදගත් වෙයි කියලා. ඉතින් ගොඩක් වෙලාවට ස්ටුඩන්ට් කෙනෙක් කෙනවා නම් පාර්ට්නර් සමහර විට පිරිමි කෙනෙක් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. ඒක 482 වලට එද්දි මැජොරිටි එකක් පිරිමි අය තමයි මේන් ඇප්ලිකන්ට් වෙන්නේ ගෑනු එක්කෙනා තමයි ඩිපෙන්ඩන්ට් වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ළමයි එක්ක බිසි වෙන ගෑනු එක්කෙනෙක්ට මොන වගේ දෙයක් ඉගෙන ගත්තොත්ද ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ඉක්මනට ජොබ් එකක් හොයාගන්න පුළුවන් කියන එක ගැන තමයි මම අද කියන්න හදන්නේ. CV එකක් හදන හැටි වෙලා ගොඩක් අය අහලා තිබ්බා CV එක හදන එක එච්චරම ඉම්පෝටන්ට් කියලා මං හිතන්නේ නැහැ. මොකද ඔස්ට්‍රේලියාවේ CV එකකට අඩුම ගානේ ඌනවත් දාන්නේ නැහැ. හරිද? ඉතින් ඒ වගේ අමුතු CV එකක් මෙහෙ යන්නේ. ඉතින් CV එක හදන එක ලොකුවට වැදගත් වෙන්නේ නැහැ. CV එකේ අදාළ වෙන්න ඕන පොයින්ට් ටික වැදගත් වෙනවා. ඒකට ෆුල් ටයිම් වැඩ කරන්න පුළුවන්ද? ඔයාගේ හස්බන්ඩ් හරි වයිෆ් හරි ස්ටුඩන්ට් කෙනෙක් හරි 482 විසා හෝල්ඩර් කෙනෙක් මට ෆුල් ටයිම් වැඩ කරන්න පුළුවන්. ඉවරයි. ඔයාගේ තියෙන දැනුම තමයි ඊළඟට බලන්න. ඔයාට මොකක් හරි ස්කිල්ඩ් වර්ක් එක්ස්පීරියන්ස් එකක් තියෙනවද? එහෙම නැත්නම් ඉවරලා ඔයා මොනවා හරි ස්කිල්ඩ් වර්ක් පැත්තෙන් මොකක් හරි ක්වොලිෆිකේෂන් කෝසස් හරි මොන හරි ඩිප්ලෝමා එකක් හරි කරලා තියෙනවද කියලා. ඉතින් ආයෙත් එනවා නම් පොයින්ට් එකට. මම චෙෆ් කෙනෙක් විදිහට මම කියන්නේ ලේසියෙන්ම හොයාගන්න පුළුවන් රස්සාව තමයි චෙෆ් රස්සාව. එතකොට බැරිස්ටා රස්සාව. ඒ කියන්නේ කොෆි හදන එක. ඉතින් ඔයාගේ පාර්ට්නර්, ඔයාගේ වයිෆ් හරි, හස්බන්ඩ් හරි, ඔයාගේ කියන්නේ පිරිමි හරි, ගැහැණු හරි මේකේ ભેදයක් නැහැ. ඔයාට පුළුවන් නම් ඕස්ට්‍රේලියාවට එන්න ඉස්සෙල්ලා බැරිස්ටා කෝස් එකක් ලංකාවේ තියෙන හොඳ තැනකින් සාමාන්‍ය විදිහට ඉගෙන ගන්න කොෆි වල නම් ටික එකක් හදන්නේ කොහොමද? ඒ දේවල් ටික පොඩි ටච් එකක් ඔයා කරගෙන ආවොත් ඔයාට නොලෙජ් එකක් තියෙනවා. හැබැයි මේකයි කොෆි හදනවා කියන එක දැන් ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ගොඩාක් අය කොෆි හදනවා. කොෆි එකක් හදනවා කියන එකත් ඒවල ලේසි දෙයක් නෙවෙයි. ඒ වුණාට මම කියන්නේ බේසික් දෙයක් ඉගෙනගෙන ආවනම් කොෆි හදන්න පුළුවන් කියලා කිව්වොත් එහෙම මෙහි පොඩ්ඩක් ඉවරලා ලොකුවට කම්ප්ලේන් කරන්නේ නැහැ කොෆි එක ගැනත් ඉවරලා සාමාන්‍යයෙන් තියෙන කඩවල් වල. ඉතින් ඒ වුණාට ඔයාලට සාමාන්‍යයෙන් කොෆි හදන්න පොඩ්ඩක් ඉගෙනගෙන ආවනම් පොඩි chance එකක් තියෙනවා ජොබ් එකක් හොයාගන්න. මොකද ඒක අනිත් එක අර back of the house හරි ගොඩාක් ඉන්ටරැක්ට් වෙන්නේ නැති හින්දා ඉවරලා ගෙස් කෙනෙක් හරි එන කස්ටමර් කෙනෙක් එක්ක හරි පොඩි chance එකක් තියෙනවා. එතකොට ඊළඟ එක තමයි මොකක් හරි basic cookery course එකක්. පේස්ට්‍රි බේකරි නම් ගෙනගෙන එන්න එපා කිසිම තේරුමක් නැහැ. බ්‍රෙක්ෆාස්ට් වලට යන අයිටම් ගැන ඉවරලා පොඩි නොලෙජ් එකක් සාමාන්‍යයෙන් ඔයා ලංකාවේ තියෙන පොඩි දැනකින් මොකක් හරි ලංකාවේ හොටෙල් ස්කූල් එකකින් ඔය වගේ බේසික් නොලෙජ් එකක් අරගෙන ආවනම් ඒක ඇත්තටම වටිනවා. බේසික් කුකරි කෝස් එකක්. හැබැයි ඒක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ තව ටිකක්. අතර පොඩ්ඩක් හුරුව වෙන්න. එතකොට කොෆි හදන එක. ඒකත් පොඩ්ඩක් අතර පොඩ්ඩක් හුරු වෙනකන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. කෝස් එකම විතරක් කරලා මදි. ඔය දෙකත් එක්ක එනවනම් ලොකු chance එකක් තියෙනවා ස්මූත්ලි ජොබ් එකක් හොයාගන්න. ඔයාට වරදින්නේ නැහැ. අනිවාර්යෙන් ආපු ගාම පළවෙනි සති දෙක ඇතුළත මේ වෙලාව ඊසිලි ජොබ් එකක් හොයාගන්න පුළුවන්. මං හිතනවා මම මේ කියන එක වැරදි නෑ කියලා වෙලාව වැරදි නම් කවුරු හරි කමෙන්ට් එකක් දාගෙන යන්න. පාර්ට් ටයිම් එකක් එම් ඉස්සලා ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මම දාන්නේ මයිග්‍රේෂනල් ඉන්සයිට් සහ මගේ ඕස්ට්‍රේලියාවේ රියල් ලයිෆ් එක්ස්පීරියන්ස් එක. පේජ් එක ෆලෝ කරලා තියාගන්න. ඔයාගේ යාළුවෙක්ට මේක වැදගත් වෙයි කියලා හිතනවා නම් 482 එන්න බලන් ඉන්නවා නම් සුරන්ට එන්න බලන් ඉන්නවා නම් ෂෙයා කරන්න.